කොහොමද ඔයාලට අදත් ආවේ ස්ටෝ එකේ තියෙන සාරි පින් එකක් ඔයාලට හදන හැටි පෙන්වන්න. ඉතින් මේක මට ආපු ඕඩර් එකක්. ඉතින් මං හිතුවා මේ ඕඩර් එක හදද්දී ඔයගොල්ලොත් එක්කත් මේක ෂෙයා කරගන්න ඕනි කියලා. මගේ channel එකේ මේ සාරි පින් එක මීට කලින් හදලා නැහැ. හැබැයි කැටලොග් එකේ ඉස්සෙල්ලා ගොඩක් කලින් ඉඳන් තිබ්බ සාරි පින් එකක් මේක. ඉතින් අපි බලමු ඒ සාරි පින් එක හදන්න අද මම පාවිච්චි කරන්නේ මොනවද කියලා. ඉතින් මේ සාරි පින් එකටත් අපි මෙන්න මේ සයිස් එකේ කියන්නේ සෙන්ටිමීටර 4.5 සාරි පින් එක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ තියෙන අර කම්බියත් එක්ක කම්බියට දාලා පබලු හදාගෙන තියෙන්නේ. මේක මම කලින් වීඩියෝස් වල පෙන්නලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒ හින්දා මම ඒක මෙතෙන්දී පෙන්වන්න යන්නේ නැහැ. මේක හදන හැටි මම කලින් පෙන්නලා තියෙයි වීඩියෝස් වල. ඊට පස්සේ අපිට එන්නේ ඒක ඕන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ගෝල් ලීෆ් එක. මෙන්න මේ පොඩි ගෝල් ලීෆ් එක අපිට ඕනි වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ෆ්ලවර් එක. මෙන්න මේ ෆ්ලවර් එකෙන් තමයි අද මම සාරි පින් එක හදන්න යන්නේ. ඊට පස්සේ මේක ඩිසයින් කරගන්න පර්ල් ස්ටෝන්ස් වගේ අපි පාවිච්චි කරනවා. හරි. අපි බලමු කොහොමද දැන් මේ සාරි පින් එක හදන්නේ කියලා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ හදාගෙන. හැමදාම කියනවා වගේ අපේ ගම් එක දැන් ඕගොල්ලෝ දන්නවා B6000 ගම් එකත් ඕනි අපිට මේ ටික අලව ගන්න. දැන් අපි මෙතන මුලින්ම මේ දෙපැත්තට තමයි ගෝල් ලීෆ් එක අලව ගන්න යන්නේ. අපි ඒ හින්දා කම් ගාගෙන ඉමු. මේක ටිකක් ලොකු ඕඩර් එකක්. ඒ හින්දා මම ඔයගලන්ට කීපයක් හදන හැටි පෙන්වන්නම්. හදන්න එකම විදිහට තමයි කලර්ස් කීපයක් ඔයගොල්ලන්ට එක්ක හදන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් ගොඩක් අය මැසේජ් දාලා අහනවා. ඊට පස්සේ හදන්න ඕනි කරන අයිටම්ස් මගෙන් ගන්නවා. ඉතින් මුලින් ලොකු ප්‍රමාණ ගන්න අයත් ඉන්නවා. මුලින් පොඩි ප්‍රමාණ අරගෙන මේක try කරලා බලන අයත් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඒක ලස්සන්ට හැදුනහම ඒගොල්ලෝ ඒක මා එක්කත් ෂෙයා කරගන්නවා. ඉතින් එහෙම වුණාම හරි සතුටුයි. කම්මැලි නැතුව හැමෝම ඉතින් දෙයක් කරන එක ගැන. ඒ ඕගොල්ලන්ටම සතුටු හිතෙයි. ඕගොල්ලෝ කස්ටමර්ට යවලා යාගේ ෆීඩ්බැක් එක හොඳ වුණාම ඒගොල්ලෝ ඉතින් කියනවා ගොඩක් ලස්සනට තිබුණා. අනික් අයත් ගොඩක් ලස්සනයි කියලා කිව්වා. ඒ වගේ අදහස් එනකොට ඉතින් කාට වුණත් සතුටුයිනේ. ඒ හින්දා මං කියන්නේ පොඩි ප්‍රමාණයකින් හරි දෙයක් පටන් අරගෙන තමයි බලන්න ඕනි මේක අපිට හරියනවද නැද්ද කියලා. සමහර වෙලාවට දැන් මට හරියන දේ ඕගොල්ලන්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට දැන් ඒක කරන්න බලලා ඒක බැරි වුණොත් මට මේව හරියන්නේ නැහැ කියලා අතාරින්න එපා. කොහොම හරි අමාරුවෙන් අල්ලගෙන ඉන්න කෙනා තමයි
ඉස්සරහට යන්නේ. අනෙත් එක තමයි මේ වගේ දෙයක් ඕගොල්ලන්ට ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක් නේ. ඉතින් මම හිතනවා ඒ හින්දා මේක ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එකත් කියලා. මම ඊට පස්සේ කරන්න මේ දැන් පළවෙනි එක මම ගත්තේ ගම් ගාපු. ඒක දැන් ටිකක් එලිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට දෙපැත්තට මේ ලීෆ් එක අලව ගන්නවා. ඉතින් මුලින් පටන් ගන්න කාටවත් හොඳ ලස්සනට හැමදේම තිබිලා පටන් ගත්ත කෙනෙක් නැහැ. හැමෝම ලොකු ප්‍රශ්න ගොඩක ඉඳලා මේකට මම වියදම් කළොත් මට මේකෙන් ලාභයක් ලැබෙයිද කියලා ගොඩාක් වෙලා හිතලා එහෙම තමයි හැමෝම පටන් ගන්නෙ. හැබැයි එහෙම හිතලා හරි පටන් ගන්න කෙනා මොකද වෙන්නේ? අනිවාර්යෙන් දවසක ඉස්සරහට යනවම තමයි. ඒ නිසා හොඳම දේ තමයි දෙයක් පටන් ගන්න එක. මෙතන මට ආවේ පින්ස් 20 කෝඩ එකක්. ඉතින් ඔයාලටත් ඒ විදිහට සාරි පින් හදලත් හෝල්සේල් ප්‍රයිස් එකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අයිටම්ස් අරගෙන ඒ විදිහට හදන්නත් පුළුවන්. ඉතින් මේක මං කියන්නේ නැහැ මගෙන්ම ගන්න ඕනි කියලා. ඔයගොල්ලන්ට වෙන තැනකින් උනත් අරගෙන මේ විදිහේ ඩිසයින් එකක් ඕගොල්ලන්ගේ විදිහට හදාගන්න පුළුවන්. මම හැමදාමත් කියනවා වගේ දැන් මම තාම මේ ඩිසයින් එක මගේ ස්ටෝර් එකේ තියෙන ගොඩක් ඩිසයින්ස් මම තාම දැකලා නැහැ. හැබැයි සමහර විට ඒවා හදලා දැන් තියෙන්නත් පුළුවන්. හැම වෙලෙම හැමෝම බලන්නේ හැමෝම ළඟ නැති දෙයක් කරන්නනේ. ඉතින් එහෙම වුණාම තමයි ඒක ගොඩක් කට්ටිය අතරට යන්නේ. ඉතින් මම මෙතන 8ක් වගේ තමයි අරගෙන තියෙන්නේ. ඔක්කොම මං කියවනවාට සාරි පින් 20ක් කියලා. එතකොට අන්තිමට මම මේ 20ම ෆොටෝස් ඔයගලන්ට දාන්නම්. මෙතෙන්දී හදන්නේ මේ ටික තමයි මම. ඊට පස්සේ අපි කරන්න යන්නේ ආයෙත් ගම් ටිකක් ගාලා මේ අපි අර හදාගත්ත පර්ල් එක තියෙන්නේ මෙන්න මේක අලව ගන්න තමයි යන්නේ. ඒකටත් මුලින්ම ගම් ගාලා අපි ඉන්න ඕනේ. සමහර දවස්වලට ඕඩර්ස් වැඩි වුණාම ඒව හදද්දී අත් රිදෙනවා. ඔය පර්ල්ස් එම ඒක අර කම්බියත් එක්ක කරද්දි මම ඕගොල්ලන්ට පෙන්නලා ඇති. ඒව එකක් දෙකක් කරනවා වගේ නෙමෙයි. ටිකක් වැඩිපුර කරද්දි හරියට ඉතින් අත් දෙක එහෙම රිදෙනවා. ඉතින් ඒව ගැන හිතන්න නැතුව අපි වැඩ කරගෙන ගියොත් අන්තිමට එන රිසල්ට් එක දැකලා අපිට නිකම්ම සතුටක් ඇති වෙනවා. මම ආසම දේ තමයි බිස්නස් එකේ තියෙන කස්ටමර්ට යවලා එයාගෙන ෆීඩ්බැක් එකට. හැබැයි හිතන්න එපා ඉතින් හැමෝම හොඳම ෆීඩ්බැක් ඒ කියන්නේ පොසිටිව් ඒවාම දෙයි කියලා.
ගොඩක් අය එහෙම කළාට සමහර අය යව්වට පස්සේ ඕඩර් එක ආවද නැද්ද කියලාවත් හරියට උත්තරයක් නොදෙන අය ඉන්නවා. ඉතින් එහෙම වුණාම අපිටත් දුකයි. ඒත් ඉතින් අපි ඒ ගැන හිතලා තේරුමක් නැහැ. අපි අපේ වැඩේ හරියට කරනවා නම් මං හිතන්නේ නැහැ අනිත් අයට එකෙන් පාඩුවක් වෙනවා කියලා. අපි ඒ ඕඩර් එකට ගන්න මුදලට සාධාරණයක් කරනවා කියලා අපි හොඳටම දන්නවනේ. අපි ඒක ආසාවෙන් කැමැත්තෙන් පිළිවෙලට කරද්දී ඒක බලන් ඉන්න කෙනෙක්ට වුණත් හරි සතුටුයි. ඕගොල්ලන්ට ඒක තේරෙයි. ඕගොල්ලෝ දෙයක් කරද්දී මුලින්ම දකින්නේ ඕගොල්ලන්ගේ ගෙදර අය. ඒගොල්ලන්ගේ එන වචන ටික ගොඩක් වෙලාවට මට නම් ලොකු හයියක් වෙනවා ඒ හැමදේම ඉස්සරහට කරගෙන යන්න. සමහරුන්ට එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අතාරින්න එපා. ගොඩක් ඒවා තිබ්බ මමත් මේක පටන් ගත්ත පළවෙනි බිස්නස් එක නෙමෙයි. හැබැයි මට හරි ගියේ මම ආසාවෙන් ආදරෙන් අන්තිමට මට හරි ගිය එක තමයි මේක. ඉතින් අනික් ඒවා කරද්දී ගෙදර අය වුණත් එක එක දේවල් කිව්වට මේක දැක්කහම කිසිම දෙයක් කිව්වේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ නැහැ මේක මට සෙල් කරගන්නවත් පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක තමයි ඊට පස්සේ තමයි ඒක කරගෙන යන විදිහ දැක්කහම මේක හොඳයි කියලා එයාලටත් හිතෙන්නේ. ඉතින් හොඳම දේ තමයි කියන දේවල් ගැන හිතන්නේ නැතුව පටන් ගන්න එක. ඊට පස්සේ කොහොමත් ඔයා කරගෙන යන විදිහ දැකලා ඔයගොල්ලන්ගේ ගෙදර අය ඔයගොල්ලන්ට උදව් කරයි. මට කළා වගේ. අපි දැන් ගම් ගාගෙන ඉවරයි. අපි පළවෙනිට ගම් ගාගත්ත පින් එක අරගෙන දැන් මේ විදිහට අලව ගමු. මේක එකපාරටම ඇලවෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මේ විදිහට. මේක ටිකක් ඇලවෙනකම් මේ විදිහට කෙලින් අතට තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැති වුණොත් ටිකක් එහා මෙහා වෙන්න බලනවා. හැබැයි ඕගොල්ලෝ මේක සැරෙන් සැරේ බලන්න පුළුවන් කෙනෙක් නම් මේක අර හයි වෙද්දී ටක් ගාලා හදාගන්නත් පුළුවන්. අර හරියට ඇලෙවුන් නැත්තම් ටිකක් එහා මෙහා වෙන්න බලනවා. හැම දෙයකම මෙන්න මේ විදිහට තියෙන්නේ. හොඳම දේ තමයි දෙයක් හිත ඉන්නේ නැතුව පටන් ගන්න එක. ඒක අපිට හොඳ දෙයක් වෙයිද නරක දෙයක් වෙයිද කියලා එක ඊට පස්සේ අපිට තේරෙනවා.
මේ මල් දෙක දෙපැත්තෙන් මේ විදිහට අලවලා ඊට පස්සේ මැද්දේ මල උඩට වෙන්න හැම වෙලේම අලව ගන්න. මෙන්න මේ වගේ. දැන් මේක ඔයාලට හයි වෙනකම් මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා තියාගන්න පුළුවන්. ඉස්සෙල්ලා තියාගන්න බැරි. ඒකයි මේ විදිහටම හදලා පෙන්නුවේ. අර ගම් ගැවෙන හින්දා. ටිකක් වේලුනහම ඕගොල්ලන්ට පුළුවන් මේක තද කරලා ඕන විදිහට හදාගන්න. අර එහා මෙහා වෙන එක ගැන ලොකුවට හිතන්න එපා. ඒක වේලෙද්දී අපිට හදාගන්න පුළුවන්. හැම වෙලේම මල් දෙක දෙපැත්තෙන් අලවලා මැද්දේ මල උඩට හිටින්න අලවන්න. අපි දැන් බලමු අපි ඩිසයින් කරගන්න කලින් අපි හදාගත්ත පාටවල් ටික මොනවද කියලා. මෙන්න මේ කලර්ස් තුන. ඒක මේක දැන් ඔය විදිහට හදාගෙන අපි වේලෙන්න තියලා ඕනේ. ඊට පස්සේ පර්ල් ස්ටෝන්ස් වගේ දේවල් අලව ගන්න. හරි දැන් අපි මේ සාරි පින් එකට half pearls මම කියවනේ half pearl අලෝගමු කියලා. එතකොට මම half pearls දෙකකුයි ස්ටෝන් එකකුයි තමයි අලෝගන්න යන්නේ.
එතකොට අන්තිමට තියෙන්නේ මෙන්න මේ වගේ. අපි බලමු අනිත් ටිකත් මේ විදිහට ඩිසයින් කරගත්තාම කොයි වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි අන්තිමට ඩිසයින් එක පේන්නේ. ඔන්න ඔය විදිහට තමයි මම අද හදපු සාරි පින් ඩිසයින් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පාට මැච් කරලා ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන පින් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොකක් හරි අයිඩියා එකක් ගන්න ඇති කියලා ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයට. මේක මේ විදිහටම නෙමෙයි. ඔයගොල්ලන්ට දැන් හිතෙනවා නම් මම හැමදාම කියනවා වගේ දැන් මේ මං හදන්නේ සාරි පින් එකකටනේ. දැන් මේ වගේවම ඔයගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන් hair clips වලට. ඒ වගේ අයිටම්ස් වලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් එකම දෙයක් හිතන්නේ නැතුව වෙනස් විදියට හිතලා ඔයාගේ ව්‍යාපාරයත් සාර්ථක කරගන්න ඔයගලන්ට පුළුවන් වෙයි. එහෙම වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් අයගේ තියෙන දෙයක් තමයි මමත් සාරි පින්ස් හදන දැන් මම ඒක හදන්න ඕනි කියලා හිතුවට පස්සේ එහෙම හදන අයගෙන් මමත් ගොඩක් ඇහුවා කියලා දෙන්න පුළුවන්ද මේවා ගන්නෙ කොහෙන්ද එහෙම කියලා. ඉතින් එහෙම කවුරුත් මට උදව් කළේ නැහැ. ඉතින් මම එතකොට හිතාගත්තා හැබැයි මං හරියට දැනගත්ත දවසක මං එහෙම කරන්නේ හැමෝටම කියලා දෙනවා කියලා. අන්න ඒ හේතුවෙන් තමයි මම මේ YouTube channel එකත් පටන් ගත්තේ. ඉතින් දිගටම ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම මට මැසේජ් එකක් දාලා මගෙන් අයිටම් එකක් ගන්නේ නැතුව හරි මගෙන් වීඩියෝ එකක් බලලා මොන හරි දෙයක් ඇහුවොත් අනිවාර්යෙන් මට පුළුවන් වෙලාවට රිප්ලයි කරනවා. ඉතින් මම හිතනවා අදත් ඔයගොල්ලන්ට ලොකු දෙයක් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් දාන හැම වීඩියෝ එකක්ම ඔයාට බලන්න පුළුවන් වෙන්න channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් එහෙනම් ස්ටෝර් එකට ආපු අලුත් item එකක් හරි එහෙම නැත්නම් ආයෙත් අලුත් සාරි පින් එකක් හරි අරගෙන ඔයගොල්ලෝ හම්බ වෙන්න එනකන් ගිහිල්ලා